අපි මෙච්චර කල් වතුර බිව්වේ වැරදියටද? එහෙනම් වතුර බොන හරිම ක්‍රමය මෙන්න. අපි හැමෝම දන්නවා ජලය කියන්නේ ජීවය කියලා. නිරෝගීව ඉන්න නම් දවසකට වතුර ලීටර් ගාණක් බොන්න ඕනේ කියලාත් අපි අහලා තියෙනවා. ඒත් ඔබ කවදාවත් හිතුවද අපි වතුර බොන ප්‍රමාණය වගේම අපි වතුර බොන විදියත් අපේ ශරීර සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරනවා කියලා? ගොඩක් අය නොදැනුවත්වම වැරදි විදියට වතුර බීම නිසා විවිධ රෝගාබාධවලට ලක් වෙනවා. අපි අද කතා කරන්නේ ආයුර්වේදයට සහ සෞඛ්‍ය උපදෙස්වලට අනුව වතුර බොන නිවැරදිම ක්‍රමවේදය ගැනයි. නම්බර් 1. හිටගෙන බොන්න එපා, වාඩි වෙලා බොන්න. අපේ කාර්යබහුල ජීවිතයේත් එක්ක අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ කලබලෙන් හිටගෙනම වතුර වීදුරුවක් බොන්නයි. නමුත් ඒක ඊටාම වැරදි පුරුද්දක්. අපි හිටගෙන වතුර බොනකොට ඒ වතුර වේගයෙන් පහළට ගලාගෙන ගිහින් කෙලින්ම ආමාශයේ යට කොටසට වැටෙනවා. මේ අධික පීඩනය නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන් වගේම ශරීරයේ දියර සමබරතාවයේ බිඳ වැටෙන්නත් පුළුවන්. ඒ වගේම හිටගෙන බොනකොට අපේ ස්නායු පද්ධතිය සැහැල්ලු වෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම පුටුවක වාඩි වෙලා පිටකොන්ද කෙලින් තියාගෙන සංසුන්ව වතුර බොන්න පුරුදු වෙන්න. එයින් වතුර හොඳින් ශරීරයට අවශෝෂණය වෙනවා. නම්බර් 2. එකපාර උගුරට දාගන්න එපා, ටිකෙන් ටික සිප් කරන්න. තිබහට වතුර වීදුරුවක් ගත්තම හුස්ම අල්ලන්නේ නැතුව එකපාර බොන එක ගොඩක් අයගේ පුරුද්දක්. මේක ශිරුරට අහිත කරයි. වතුර බොන හොඳම විදිය තමයි හෙමින් හෙමින් උගුරෙන් උගුර බීම. මේකට වැදගත්ම හේතුවක් තියෙනවා. අපේ කටේ තියෙන කෙල බාෂ්මිකයි. ආමාශයේ තියෙන්නේ අම්ල. අපි හෙමින් වතුර බොනකොට කෙල සහ වතුර මිශ්‍ර වෙලා ආමාශයට යන නිසා ආමාශයේ ආම්ලිකතාවය සමනය වෙනවා. ગેස්ට්‍රයිටිස් වගේ රෝග තියෙන අයට මේ ක්‍රමය ඊටාම ගුණදායකයි. නම්බර් 3. අයිස් වතුර වෙනුවට මද උණුසුම් වතුර. රස්නේ දවසට ෆ්‍රිජ් එකෙන් ගත්ත අයිස් වතුර වීදුරුවක් බොන එක තරම් සැපක් නැහැ කියලා ඔබට හිතෙන්න පුරුවන්. ඒත් ඇත්තටම අයිස් වතුර කියන්නේ අපේ ජීර්ණ පද්ධතියට ලොකු හතුරෙක්. අපි ගොඩක් සීතල වතුර බිව්වම අපේ ආහාර ජීර්ණය කරන රුධිර නාලිකා සංකෝචනය වෙනවා. ඒ වගේම අපි කාපු කෑමවල තියෙන තෙල් ගතිය ඝන වෙන්න මේ සීතල වතුර හේතු වෙනවා. මේකෙන් ජීර්ණ ක්‍රියාවලිය අඩාල වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම කාමරුෂ්ණත්වයේ පවතින වතුර හෝ මද උණුසුම් වතුර බොන්න උත්සාහ කරන්න. එයින් ආහාර දිරවීම පහසු කරනවා වගේම බඩේ මේද දියවෙන්නත් උදව් වෙනවා. නම්බර් 4. කෑම කන වෙලාව සහ වතුර. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කෑම කනකොට වතුර බොන එක හොඳද නරකද කියන එක. කෑම කන අතරතුර හෝ කෑ ගමන්ම වතුර ගොඩක් බොන එක ඊතරම් හොඳ නැහැ. මොකද ඒයින් ආමාශය යුෂ සාන්ද්‍රණය අඩු වෙලා කෑම දිරවන්න බාධා වෙනවා. හොඳම දේ තමයි කෑම කන්න විනාඩි 30කට කලින් වතුර වීදුරුවක් බොන එක. එමගින් බඩ පිරුණු ගතියක් දැනෙන නිසා අපි කන ප්‍රමාණය පාලනය වෙනව වගේම ආමාශය පිරිසිදු වෙනවා. කෑම කාලා විනාඩි 30කට වගේ පස්සේ වතුර බොන එක තමයි වඩාත් සුදුසු. නම්බර් 5. උදේම වතුර බොන පුරුද්ද. උදේ නිින්දෙන් ඇහැරුණු ගමන් දත්මදින්නත් කලින් මද උණුසුම් වතුර වීදුරුවක් බොන එක ජපන් ජාතිකයන්ගේ රහසක් වගේම ආයුර්වේදයේත් නිර්දේශ කරන දෙයක්. මුළු රාත්‍රියම අපේ කටේ එකතු වුණු ඖෂධීය ගුණ ඇති කෙල වතුරත් එක්ක බඩට යන එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ පුරුද්ද නිසා උදේටම බඩ සුද්ධ වෙලා ශරීරයේ තියෙන විෂද්‍රව්‍ය ඉවත් වෙලා මුළු දවසම ප්‍රබෝධමත්ව ඉන්න උදව් වෙනවා. ඉතින් අද ඉදන් වතුර බොනකොට නිකම්ම බොන්නේ නැතුව හරි විදියට බොන්න පටන් ගමු. මේ කුඩා වෙනස්කම් ඔබේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරાવી.